guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම අද අරගෙන ආවිල්ලා තියෙන්නේ අපේ ස්පෝර්ට් මීට් බ්ලොග් එක. ඉතින් Q&A වීඩියෝ එක තව පොඩ්ඩක් පස්සට යනවා. මට හිතෙනවානේ ප්‍රශ්න මති කියලා ඒක කරන්න. ඔයාලා ඉතින් ප්‍රශ්නයක් දැම්මේ නැත්නම් මගේ වීඩියෝ එකට මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්න. හරි ස්පෝර්ට් මීට් බ්ලොග් එක කියන්නේ මම ආසම බ්ලොග් එකක්. ඒ කියන්නේ මගේ යාළුවොත් එක්කනේ මේ vlog එක කරන්නේ. එයාලා තමයි මට මේ පාරත් කිව්වේ වීඩියෝ එකක් කරමු කියලා. ඉතින් මාත් බෑනෝ කියා හා කිව්වා. මොකද මං ආසම් වීඩියෝ තින්නේ ඒගොල්ලොත් එක්ක කරන ඒවා. ඒගොල්ලොත් එක්ක කොහොම හිටියත් හෙන සතුටින් ඉන්නේ. ඇත්තටම ඒගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකේ ගොඩක්ම තින්නේ ඒගොල්ලොත් එක්ක කරපු වීඩියෝ. මේ මුලින්ම මම ස්පෝර්ට් මීට් එක vlog එක කිව්ව හින්දා ස්පෝර්ට් මීට් එකේ මොනවද වෙන්නේ කියලාත් පොඩ්ඩක් දැම්මා. මේ ඇතිනෑ කණ්ඩායම යන්නේ අපි 3 දෙනෙක් හිටියා මේ පාර මේ කණ්ඩායමට. හරි ඒක නෙවෙයි මං කියන්නේ ගියේ. මේ වීඩියෝ මේ vlog එකේ භාගයකට වඩා තියෙන්නේ මං මගේ යාළුවොත් එක්ක කරපු වීඩියෝ. ඒ ටිකට ඔයාලට hina යන්න නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මං ඒ වීඩියෝ ටික එක ෆෝන්ස් වලින් ගත්තේ. ඒ මගේ යාළුවන්ගේ ෆෝන්ස් වලින් ගත්තා. මේ ඒගොල්ලෝ ඔක්කොම මට එවුවට පස්සේ මං 100 පාරකට වඩා බැලුවා ඕක vlog එක එඩිට් කරන්නත් කලින්. ඒත් මට hina තාමත් hina. ඔයාලම කියන්නකෝ බලන්න. ඔයාලා කැමති මං තනියෙන් vlogs කරනවා බලන්නද නැත්නම් මේ වගේ මගේ යාළුවෝ ටිකත් එක්ක vlogs කරනවා බලන්නද කියලා. ඒ වුණාට ඉතින් හැම vlog එකකටම එයාලව ගන්න බෑනේ. හැම vlog එකකටම එයාලවත් අරගෙන කරන්න මාත් ආසයි. ඒ වුණාට ඉතින් එහෙම බෑනේ. මේ vlog එකේ මට මේ මුල් ටිකේ විතරයි කතා කරන්න පුළුවන්. ඉස්සරහට තනිකරම තියෙන්නේ අපි එදා කතා කරපු ටික. අපේ ස්පෝර්ට් මීට් එක තිබ්බේ මාර්තු 6. දැන් ටිකක් දවස් මේ මං ඉතින් එඩිට් කරන්න නැතුව ඉන්දියේ මොකද්ද Q&A වීඩියෝ එක කරලා දාන්න කියලා. ඊට පස්සේ මගේ යාළුවෝ කට්ටියත් මේ කියනවා ඉක්මනට මේ ස්පෝර්ට් මීට් vlog එක දාන්න බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා. මේ ඉතින් ඒක නිසා තමයි මම මේක එඩිට් කරන්න ගත්තේ. මේ ඔයාලට ඊළඟට දාන්නම්කෝ Q&A වීඩියෝ එක. අනේ කියන්නේ මොකක්ද ඉතින් අද මේ ගිය අවුරුද්දේ ඉඳපු නැති වෙන එක්කෙනෙක්. මේ අද අලුත් මොඩේක් අපේ මధుරු අය. ඉතින් අද අපේ ස්පෝර්ට් මීට් නෑ අද වැඩිය. ගිය සැරේ ආවේ එන්නේ හයි අපි ගියා. ඉතින් අද අපේ ස්පෝර්ට් මීට් එක අපි දන්නවා. ඉතින් අපි ඒකට රෙඩි වෙලා ඉවරයි. ඒක දැන් භාගයක් ගියත් එක්ක මේ මේගොල්ලෝ මේ අතීනාගේ පිරිසෙන් ඉඳලා මේ තුන් දෙනා මෙන්න මොනානවල Hi guys. ඔයගොල්ලෝ කොහොමද ඉන්නේ? Hi new friend මේ new friend කෙනෙක් මේ මෙයා. Hi. මෙයා ඉන්දියට නෑ ගිය සැරේ. ඔව් මෙයා ඉන්දියට තාත්ත පැටිය ගිය සතියේ ගිය අවුරුද්දේ ඉන්දිය. නෙටෙන්. Hi කියනවා. මේ හිතනවා. අනේ මනසින්ගා. Shut up. මේ උරුලෑවා උරුලෑවෙන්නේ මේ අපි අද ගමනක් යනවා. අපි එකයි යනවාද අපි අද හන්දට යනවා. හන්ද වගේ තැනකට යනවා. හන්දට යනවා. අපි උදේ ඉරට යනවා. ඔයාලවත් එක්ක යන්නම්. බයි. බයි කියලා යම්මම බයි. දැන් අපි ඉතින් බීන්චුන් යනවා. බීන්චුන් මේ අපි දැන් අපි යන්න. Masya boset tak boset. Tadi bantai තව චුට්ට දුරයි තියෙන්නේ යන්න. තව චුට්ට දුරයි තියෙන්නේ යන්න. යනවා දැන්. Masih
ඇත්තටම ගින්සරී ඉන්නේ පාටයිනේ. චුට්ට දුරයි තියෙන්නේ. බින්චුන් එකට යනවා. දැන් මේ ළඟමයි. යා. මොලි මේ හිටපන් නේද? එයි. දන්නේ හලෝ මම කියන සුන්දේ කරා සන්ඩේ එක ගත්තේ නෑ දන්නේ හලෝ අනේ මම මේක ගන්න video. Uttara. Oke pennan kita. Penna halo. Penna halo. Boleh gila oke. Pata nama halo. Mungkin dia kan Umi. Guys. Oh bang iya. ඔයගොල්ලෝ තවිල ගන්න හොඳ. අයියා. රහනේ හොඳේ. ලෙමන් නැහැ. කිව්ව බ්ලූබෙරි එකක් ගන්න. මොක කට් කර මං ඇත්ත කියේ. මෙන්න සුපිරි. ගයිස් මේක මාරම රසයි කියන වචන දෙයි. යා. මාරම රසයි. Now, the ball is up to the brilliant performance of the South Stallions. All our teams are ready to pass to the first relay event. Anand Vidyarthi relay party நிறுவனத்தாரு அடுத்தாக பழைய மாணவர்களுக்கு සහභාගී වන සියලුම මහත් මහත්මයන් සැකීමෙන් කාර්යාලයට වාර්තා කරන්නේ. එම නිවේදනය නැවතත් ආචාර්ය මණ්ඩල තරගය සහ අනතුරුකාර මණ්ඩල තරගය සඳහා සහභාගී වන සියලුම මහත් මහත්මයන් සැකීමෙන් කාර්යාලයට වාර්තා කරන්නේ. කට් කරන්න. මම ආරම්භ වෙනවා. එයාව පෙන්නන්න මෙයාට පාඩි බ්ලොග් මේ කන්නාඩිය පෙරට ගන්න. ඕක වීඩියෝ කරන්නේ. හරි වීඩියෝ කරන්න. අනිත් පැත්තට මේ හෙතලිය ආරම්භනේ හැමදෙන්න මෙයා. Panjang.
අනේ අපෝ අපි මොහොතද මේ මෙන්න මේ වගේ කන්න ඔබ සතපතේ යොමුතුම් තුලකටෝ ඒක ඔබ සතපතේ යොමුතුම් තුලකටෝ ලස්සනයි ලස්සනයි සාහිත්‍ය වස්තුදායක සමහයි ඔබ මේ බලන්න මෙයාලා මා ගන්න පව්වනේ මේ දරුවා හරි හරි ඔන්න පාටයි මේ අපේ තට්ටේ ඉන්නේ මෙන්න මෙයා අනේ මිනිස්සු ඉන්නකෝ යන්නේ කමන්නේ දෙසීපන හරියට ගන්න ඔව් හරි 250නේ ඔව් එකක් 200 අනුජි එන්න බා පොඩ තනියෙන් මේ බලන්න මොනවා කරනවද මන්ද ඔන්න අන්න චානුත්‍රි ගියා ප්ලේන් එකේ. තාහදිසියොත් එයා මේක බැලුවොත් එයා බලන්නේ ගියා අනේ ආද චානුත්‍රි කන්නේ යවලන්නේ අර මිහෙලි කන්නේ අපරාධේ කොළඹ වල යන කොළඹ